කට්ටක්කත් දෙවුණාද? අනේ කවි කකුලේ කුඩල්ල කෙලිලා අනේ මම අයින් කරන්නකෝ කවි. අනේ. බොරුවටනේ කෑ ගහලා තියෙන්නේ. හරි. අම්බෝ බං මම හිතුවේ බිම් බෝම්බයක් පෑගිලා කියලා මේ කෑ ගහපු විදියට. මේ හිම්බිච්ච කුඩල්ලෙක් නේ. අනේ මේ උඹ ඉදහා. උඹලට කියන්න බං අපේ ගෙවල් පැත්තේ ඉන්න කුඩල්ලෙක් මේකගේ කකුල එල්ලුණා නම් මේකගේ උස්ම ටික මෙතනම යනවා හොක් ගාලා. ඒ මොකද ඒ? උඹලට කියන්න මේන් අපේ පැත්තේ කුඩල්ලන්ගේ ටික මේ මුන් මොක්කද? මුන් පණු පැටවුනේ. අනේ මේ නාත්ත ගන්න තමසේ පම්පෝරිය මට මේ කුඩල්ල ලොකු වුණත් පොඩි වුණත් කුඩල්ලම තමයි. ඒක තමයි බබා මුට්ට පිස්සු. ඔය දැක්කනේ විශ්වාස කරන්නේ මේ මම කිව්වට විශ්වාස කරන්නේ. විශ්වාස කරන්නත් එපා. මේ යමම් බං යන්න කැම්පස් එකේ රිසර්ච් එක එහෙම් පිටින්මයි. ඔබ මෙතන නයි අරගෙන ඉන්නවා. අපි අම්බබා යන්න ඌ කරන රිසර්ච් එක ගන්න. යම් බබා යන්න තමයි. අපි අර කන්දෝඩින් ගියකද? ඔබේ කාලේ චින්තෝ. අන්නර මල ඔයා වගේමයි අර බලන්නකෝ අර. හරි ලස්සනයි යන්නේ. මේ උඹලා දෙන්න හරි පඬිතුයෝ දෙන්නනේ. පුළුවන් නම් මේක හයි විද්‍යාත්මක නම කියපන්කෝ ඇවිල්ලා. මේක බං කැන්දනේ. කැන්ද තමයි බං. මම අහන්නේ මේකේ විද්‍යාත්මක නාමය. පුළුවන් නම් සපුනේ උඹ කියහා. හරි ඔබ දන්නේ උඹ වැඩන්නේ උඹ කියහන්කෝ බලන්න ඔගේ විද්‍යාත්මක නාමය. ඕකනේ බං. උඹලා කුඩැල්ලෙක් දැක්කොත් කෑ ගහන්න විතරයි දන්නේ. මේකේ නම ඇවිල්ලා බං බියුස්කෝ සයිබර්කිලෝසිස්. මේ වයින් තමයි බං මිනි පෙට්ටිය දන්නේ. ඔයද ඉතින් උඹලා පොතක් කියවන එකක්. පිස්සුද මන් දන්නේ මේ ගණ කැලයක් මැද මිනි පෙට්ටි ගැන කියන්නේ. මේ යංකාරී ශාන වටමගේ බොරු හල ඇති වෙලා. ඕගනේ කිව්වට විශ්වාස කරන්නේ. විශ්වාස කරන්නත් එපා. අයියෝ මට නම් දෙන්න ඇදලා හරි මහන්සි යන්නේ. කාම අපිට මේ රිසර්ච් එකට ඕන කරන කිසිම දෙයක් මේ කැලෑවේ හම්බුන්නේ නැහනේ. මට මන් දන්නේ ඒක ඇතිලා කාවේ. අයියෝ ඔයාට මහන්සියද බබා. අනේ මේ ලව් කරන්නයි රිසර්ච් කරන්නයි දෙකක් බෑ බං. උඹලා එක්ක ලව් කරන්න නැත්නම් රිසර්ච් කරා. මං යනවා යන්න. උඹලත් එක්ක මොන රිසර්ච් මං නම් එන්නේ රිසර්ච් කරන්න. උන්ට ලව් කරන්නයි රිසර්ච් කරන්නයි. උන්ට විශ්ුද මන්ද මං ආ මොන මගුලට ආවද මන්ද. ඒකට උන්ට පාටි දෙකක් යන්න බෑ. පාරේ දිව දනිස ගාවට එනවා. උඹලා දන්නේ නැහනේ අපේ ගමේ. අනේ මේ නාත්ත ගන්න පම්පෝරිය දම්සකේ. බබා. මේ අපි මේ පාරෙන් කැලේ ඇතුලට ගියොත් නම් අපිට ඕන කරන ගස් ඕන තරම් තියෙයි. මේ අපි අමුද ඇතුලට අම්බෝ බබා මේක මහා ඝන කැලෑවක් නේ. අපි මේ පැත්ත දන්නේ නැහනේ. නොයා ඉන්න නේද? අනේ බං තමන්ගේ ගෙල මොකක් හරි තාසි දානක වැඩක් කරනවා පොලිස් ශක්තිය අරන් එක කරලා පෙන්නපන්. අනේ මේ උඹ ඉදහම් ෆුල් ශක්තිය ගත්තා වගේ නෙමෙයි මේක ඇතුළට ගිහලා නායක කරේ ගැව්වොත් එහෙම කාට කියන්නද? රිසර්ච් නෙමෙයි කරන්න වෙන්නේ. ඔව් නේද බං. අපේ ගමෙත් එකෙක් නායක ගහලා මලා මේන් නායාගේ සයිස් එක. අයියෝ බබා දුකින්නේ. හරි. අපි යන් එන්න අපි යන්. මේ ළමයි ඔය පැත්තට යන්න එපා හොඳේ. ඔය පැත්ත හරි භයානකයි. ඒ මොකද නැන්ද? මේ පැත්තට එන කවුරුත් ඔය පැත්තට වැඩි යන්නේ නැහැ. ඉතින් ඇයි මේකනේ ළමයිනේ. මීට අවුරුදු 6කට විතර කලින් ඔන්න ඔය මේ කොල්ලා මේකප් බඩු සෙට් එකක් අරන් දුන්නේ නැහැ කියලා කෙල්ලෙක් ඇවිල්ලා ඔන්න ඔය කන්ද උඩින් පැනලා මලා. එදායින් පස්සේ මේ පැත්තට එන කවුරුත් ඔය පැත්තට යන්නේ නැහැ. ඒ කෙල්ලගේ නම මම හිතන්නේ සඳුනිද කොහෙද? සඳුනි. එහෙනම් ඕනේ නේද බබා. අපි යන්න ආපු ගමන යන්. අනේ බොහොම ස්තුතියි ඇන්ටි අපිට කරපු උදව්වට. නැත්තම් අපි මේ ඝන කැලෑවට ගිහිල්ලා අමාරුවේ වැටෙනවනේ. ඉතින් අපිට උදව් කරපු ඇන්ටිගේ නම මොකද්ද? මගේ නමද? මගේ නම තමයි සඳුනි. එනවා මෙතන රිසර්ච් එකේ කැලෑවල් ගන්න රින්. යසයි වැඩි. දූපා. ගෙදරටම දූපා. යසයි පොඩි. මේ කිසන්දරින් නෑ කොමන් කවුද එතකොට? මේ කියන්නේ මට කවදාවත් මගේ ජොබ් එක හරියට කරගන්න දෙන්නේ නෑනේ. මෙහෙම ගියොත් මට මගේ ජොබ් එකක් නැති වෙනවා. බලා ගන්නකො මං. ඔය සඳුනිගේ ෆිල්ම් එක බලමු